මිනිස් ඉතිහාසයේ රත්තරන් හැම වෙලාවම විශේෂ ස්ථානයක් හිමි කරගෙන තියෙනවා. වසර දහස් ගාණක් තිස්සේ එක සුන්දරත්වයේ, ධනේ, ඒ වගේම බලයේ සංකේතයක් වෙලා තියෙනවා. මිනිස්සු ඒ වෙනුවෙන් අධිරාජ්‍යයන් ගොඩනගනවා. ඒක සොයාගන්න සාගර තරණය කළා. වැදගත්ම දේ රත්තරන් හොයාගන්න යුද්ධ පවා කරලා තියෙනවා. නමුත් ගොඩක් අය නොදන්න දේ තමයි මේ රත්තරන් කියන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලයටත් වඩා වයස දෙයක් කියලා. වගේ බෙල්ලේ තියෙන රත්තරන් මාලේ එහෙමත් නැත්නම් අතේ තියෙන රත්තරන් මුද්ද පෘථුවියටත් වඩා වයසයි. කතා කරමු රත්තරන් කොහොමද හැදුනේ කියලා මෙන්න මේ වීඩියෝ තුලින්. රත්තරන් ආවේ කොහෙන්ද කියලා තේරුම් ගන්න නම් අපි පෘථුවියට කලින් තවත් විදිහකට කිව්වොත් සූර්යය ඇතිවෙන්නත් කලින් අතීතයට යන්න ඕනේ. මුල් විශ්වයේ තිබුණේ සැහැල්ලු මූලද්‍රව්‍ය විතරයි. බොහෝ දුරට හයිඩ්‍රජන් සහ හීලියම්. කාබන් යකඩ හෝ රත්තරන් වගේ බර මූලද්‍රව්‍ය තාමත් නිර්මාණය වෙලා තිබෙන්නේ. පළමු තාරකා හැදෙනකොට ඒව වසර මිලියන ගාණක් දැවිලා ගිහිල්ලා න්‍යෂ්ටික විලයනය නම් ක්‍රියාවලියක් කරා හයිඩ්‍රජන් හීලියම් බවටත් පස්සේ කාබන් සහ ඔක්සිජන් වගේ බර මූලද්‍රව්‍ය බවටත් පත් වෙනවා. නමුත් තාරකාවකට එයාගේ ජීවිත කාලය ඇතුලේ හදන්න පුළුවන් බර මූලද්‍රව්‍යයන් වල සීමාවක් තියෙනවා. යම් කාලයක් එනවා තරුවක තියෙන සියලුම වායුන් ඝන වෙලා ඒකෙන් තවදුරටත් ශක්තියක් නිපදවන්න බැරි. අන්න එදාට මේ තරුව එයාගේ මරණයට ලං වෙනවා. මෙන්න මෙහෙම වුණාම මේ දැවැන්ත තාරකාව අස්ථායි වෙලා එහිම ගුරුත්වාකර්ෂණය යටතේ මිය යනවා. ඒ ෂණයකින්ම තාරකාව සුපර්නෝවා පිපිරීමකින් පුපුරලා යනවා. මේක විශ්වයේ ඇතුලේ වෙන බලවත්ම සිදුවීමක් විදිහට අපිට ගන්න පුළුවන්. මේ සුළු මොහොතේදී අධික තාපය සහ පීඩනය පරමාණුක අංශු එකට එකතු කරලා අලුත් මූලද්‍රව්‍යයන් හදනවා. අන්න ඒ විදිහට රත්තරනුත් මේ අතර නිර්මාණය වෙනවා. කෙසේ වෙතත් විද්‍යාඥයන් පස්සේ හොයාගෙන තියෙනවා මේ විශ්වයේ තියෙන රත්තරන් ප්‍රමාණය ගත්තොත් ඒවා සියල්ලම සුපර්නෝවා වලින්ම හැදුනා වෙන්න බෑ කියලා. ඒ නිසා ඊටත් වඩා බලවත් ප්‍රභවයක් හෙව්වා රත්තරන් ඇති වෙන්න පුළුවන්. 2017 දී තාරකා විද්‍යාඥයන් ඓතිහාසික දෙයක් නිරීක්ෂණය කරනවා. එයාලා දකිනවා නියුරෝන තරු දෙකක්. ඒ කියන්නේ මියගිය තාරකාවල අතිශය ඝන අවශේෂ එකට ගැටෙනවා. කිලෝනෝවා කියලා හැඳින්වෙන මේ පිපිරීම කෙටි කාලයකින් මුළු මන්දාකිනියක්ම අභිබවා යෑමට තරම් දීප්තිමත් දැවැන්ත ශක්තියක් නිකුත් කරනවා. පර්යේෂකයන් මේ සිදුවීමෙන් ලැබෙන ආලෝකය අධ්‍යයනය කළාම රන්, ප්ලැටිනම් සහ අනිකුත් බර මූලද්‍රව්‍ය මේ අතර නිර්මාණය වෙලා තියෙනවා කියලා පැහැදිලි සාක්ෂි හොයාගත්තා. ඉතින් ඒ විදිහට විද්‍යාඥයන් සොයාගත්තා අපේ විශ්වයේ රත්තරන් වලින් වැඩි ප්‍රමාණයක් උපත ලබන්නේ සුපර්නෝවා පිපිරීම් වලින්ම නෙමෙයි නියුරෝන තරු ගැටීම් වලින් කියලා. මේ දැවැන්ත පිපිරීම් වලදී නිර්මාණය වෙන රත්තරන් සියුම් දූවිලි සහ කුඩා කුඩු විදිහට අපේ අභ්‍යවකාශයට විසිරලා යනවා. වසර මිලියන ගාණක් තිස්සේ මේ අංශු අන්ධකාරය හරහා පාවෙලා ගිහිල්ලා වායු සහ පාෂාණ වලාකුළු එක්ක මිශ්‍ර වෙනවා. කාලයත් එක්කම ගුරුත්වාකර්ෂණය මේ වලාකුළු එකට ඇදගෙන අපේම සෞරග්‍රහ මණ්ඩලයේ ඇතුළුව අලුත් තරු, ග්‍රහලෝක ඒ වගේම චන්ද්‍රයන් හදන්න හදනවා. අපේ සෞරග්‍රහ මණ්ඩලය වසර බිලියන 4.6කට පමණ පෙර නිර්මාණය වෙනකොට මේ අභ්‍යවකාශයේ පාවෙමින් තිබුණු රත්තරන් සූර්යය සහ ග්‍රහලෝක නිර්මාණය කරපු දූවිලි සහ වායු වලින් සමන්විත කැරකෙන වලාකුළේ කොටසක් බවට පත් වෙනවා. එතනින් සමහරක් පෘථුවිය ඇතුළට එනවා. අපේ පෘථුවිය නිර්මාණය වෙද්දි තමයි මේක ඇතුළට එන්නේ. එහෙම බලපුවම රත්තරන් අඟහරු ලෝකයේත් යම් යම් විදිහට පවතින්න පුළුවන්. මුලදී පෘථුවිය ගිනිමය රත් වෙච්ච ලෝකයක්. ඒක කොච්චර උණුසුම්ද කිව්වොත් රත්තරන්, යකඩ ඒ වගේම නිකල් වගේ බර මූලද්‍රව්‍ය ග්‍රහලෝකයේ මැද්දේ ගැඹුරට ගිලිලා තමයි පෘථුවියේ හරය හැදෙන්නේ. ඒ නිසා විද්‍යාඥයන් විශ්වාස කරනවා මුලින් පෘථුවියට ආපු රත්තරන් බොහෝමයක් දැන් මතු පිටට බොහෝ පහළින්, ඒ කියන්නේ ළඟා විය නොහැකි හරය ඇතුලේ හිර වෙලා තිනවා කියලා. ඉතින් ගොඩක් රත්තරන් හරයට ගිලිලා නම් තියෙන්නේ. වර්තමානයේ කොහොමද අපි කබොලෙන් රත්තරන් ගන්න? ඒ කියන්නේ අපි කොහොමද පොළව කැණීමෙන් රත්තරන් ගන්නේ? පිළිතුර හරිම අමුතුයි. වසර බිලියන 3.9කට පමණ පෙර සිදුවෙච්ච දේවල් එක්ක පෘථුවියේ රත්තරන් පෘථුවිය අභ්‍යන්තරයට ගියත් ඒ කාලේ තරුණ පෘථුවියට මුල් සෞරග්‍රහ මණ්ඩලයේ ඉතිරි වෙච්ච ග්‍රහක සහ උල්කාපාත වැටලා තියෙනවා. මේ අභ්‍යවකාශ පාෂාණ බොහෝමයක්ම ඒ පුරාණ තරු පිපිරීම් වලදී නිර්මාණය වෙච්ච රත්තරන්, රිදී සහ අනිකුත් වටිනා ලෝහ අඩංගු වෙනවා.
ඒවා පෘථුවියට කඩා වැටුනම ඒවා පෘථුවිය ඇතුළට ගියේ නෑ. ඒවා මතුපිට ස්තරවල රැඳෙනවා. අද අපි කැනීම් කරන රත්තරන් ගොඩක් අන්න ඒ විදිහට විශ්වයෙන් ආපු උල්කාපාතවල ඒවා. එක්තරා ආකාරයකින් පෘථුවිය රත්තරන් කියන්නේත් විශ්වයේ තෑග්ගක්. වසර බිලියන ගානකට කලින් ග්‍රහක මගින් තරුවලින් ලබා දුන්නු දෙයක් තමයි අද වාගේ බෙල්ල තියෙන්නේ. ඉතින් එහෙම බලපුවාම රත්තරන් මුද්දක්, කාසියක්, ඒ වගේම රත්තරන් කුට්ටියක් ගොඩක් බලපෑම් වලින් බේරිලා අපේ ග්‍රහලෝකයේ පෘෂ්ඨයට ඇතුල් වුණු අභ්‍යවකාශයේ නිෂ්පාදනයක්. රත්තරන් පෘථිවි පෘෂ්ඨයේ කොටසක් බවට පත් වුණාම ස්වභාවික ක්‍රියාවලින් සෙමෙන් එක ඇතැම් ස්ථානවලට එකතු කරනවා. ගැඹුරු භූගත පෘථිවි අභ්‍යන්තරයෙන් ලැබෙන තාපය සහ පීඩනය පාෂාණවල ඉරිතැලීම් සහ මේ ඉරිතැලීම් හරහා ගමන් කරන උණුසුම් තරල නිර්මාණය කරනවා. මේ තරලවල දිය වෙලා තියෙන රත්තරන් කුඩා ප්‍රමාණයක් එහෙට මෙහෙට අරන් යනවා. මේ තරල සිසිල් වෙනකොට එහෙමත් නැත්නම් ඇතැම් පාෂාණ හමු වුණාම මේ රත්තරන් ද්‍රාවණයෙන් පිටතට ඇවිල්ලා මේ ඉරිතැලීම් වල පැත්තට යන ගමන් තුනී ස්තර වගේ නහර වගේ දෙයක් හදනවා. ඉතින් වසර මිලියන ගාණක් පුරා මේ නහර වර්ධනය වෙලා රත්තරන් එක තැනකට ගබඩා වෙනවා. පතල් කම්කරුවන් වැඩ කරන රන් නිදි කියන්නේ මෙන්න මේ වගේ රත්තරන් එකතු වෙච්ච තැන්වලට. සමහර විට කාදනය, සුළඟ, වැස්ස, ඒ වගේම ගංගා මගින් පාෂාණ සෙමින් ගෙවී යාමත් රත්තරන් යම් තැනකට බහුලව හමු වෙන්න හේතුවක්. රත්තරන් කැබලි ජලයෙන් පහළට ගෙන යනවා. එතකොට ඒවා ගංගාවල පතුල්වල හෝ වැලි ඉවුරුවල හිටිනවා. ඉතින් මුල්ම රත්තරන් හොයාගත්ත මිනිස්සු ගොඩක් වෙලාවට ගංගාවලින් රත්තරන් හොයාගත්තේ මෙන්න මේ හේතුව නිසා. ඒවා ඒ විදිහට මුහුදෙන් සහ ගංගාවලින් අතර වෙන්නේ ස්වභාව ධර්මයේ විසින් ඒවා වසර මිලියන ගාණක් තිස්සේ මේ තැන්වලට හොදලා දැම්ම නිසා. රත්තරන් ලස්සනයි විතරක් නෙමෙයි. ඒක ලෝහ අතර අනර්ගයි. ඒක මලකඩ කන්නේ නැහැ. කාදනයට ලක් වෙන්නේ නැහැ. කවදාවත් ඒකේ දීප්තිය නැති වෙන්නේත් නැහැ. ඒ නිසා තමයි අදටත් පුරාණ රත්තරන් ආභරණ ඉතාමත්ම පරිපූර්ණව අපිට පේන්නේ. රසායනිකව රත්තරන් ස්ථායී වුණත් වාතය හෝ ජලය සමග පහසුවෙන්ම ප්‍රතික්‍රියා නොකරන නිසා කලාව වගේම තාක්ෂණය යන දෙකටම මේක ගැලපෙනවා. නූතන කාලයේ රත්තරන් ආභරණ වලට විතරක් නෙමෙයි ඉලෙක්ට්‍රොනික උපකරණ, ඒ වගේම වෛද්‍ය විද්‍යාව සහ අභ්‍යවකාශ ගවේෂණය සඳහා පවා භාවිතා වෙලා තියෙනවා. මේ අභ්‍යවකාශ යානාවල තියෙන තුනී රත්තරන් තට්ටුව තාපය සහ විකිරණ පරාවර්තනය කරන්න යොදා ගන්නවා. ඒ වගේම පරිගණක චිප් හදන්නත් රත්තරන් භාවිතා කරගන්නවා. හේතුව එක විදුලිය අතිශය හොඳින් සංනිවේදනය කරනවා. ඒ වගේම එක කවදාවත් මලකඩ කන්නේ නැහැ. පෘථිවියේ තියෙන සෑම රන් පරමාණුවක්ම පෘථිවියට වඩා පරණයි. ඒක වසර බිලියන ගානකට කලින් කොස්මික් පිපිරීම් වලදී නිර්මාණය වුණා. දැන් ඒවා මන්දාකිනිය පුරාම විසිරලා ගිහිල්ලා අපේ ග්‍රහලෝකයේ සෑදීමට නැවතත් එක්රැස් වෙලා තියෙනවා. ඉතින් අනිත් දවසේ ඔයා රත්තරන් කෑල්ලක්, මුද්දක්, ඒ වගේම මාලයක් අල්ලගෙන ඉන්නකොට හැම වෙලාවෙම හිතන්න ඔයා මේ අල්ලන් ඉන්නේ මියගිය තාරකාවක හදවතක ඉපදුණු දෙයක් කියලා. රත්තරන් අපිට විශ්වයට තියෙන ගැඹුරු සම්බන්ධතාවය මතක් කරලා දෙනවා. ඒක ධනයේ සංකේතයක් විතරක්ම නෙමෙයි. ඒක අපේ කොස්මික් ඉතිහාසයේ සංකේතයක්. සෑම දිලිසෙන රත්තරන් කැබැල්ලක්ම ගින්න, අභ්‍යවකාශයේ කාලය සහ මැවීම පිළිබඳ කතාව ඉදිරියට අරන් යනවා. ඇත්තටම රත්තරන් කියන්නේ ලෝහයක් විතරක් නෙමෙයි. ඒක තරු දූවිලි කිව්වොත් මම තවත් නිවැරදි. ඉතින් ඊළඟ වතාවේ ඔයා දිලිසෙන රත්තරන් දිහා බලන් ඉන්නකොට හිතන්න ඒක නිකන් ලෝහයක් නෙමෙයි. ඒක ඇවිල්ලා ගින්නෙන්, ඒ වගේම අවුල් සහගත තත්වයන්ගෙන් පවා ලස්සන දෙයක් බිහි වෙන්න පුළුවන් කියලා අපිට මතක් කරන දෙයක්. ඉතින් රත්තරන් වගේ ඔයාගේ ජීවිතයට වටිනාකමක් එකතු වෙන්නේ ඔයාට එන අභියෝගයන්, ඔයාට එන පීඩනයන් සහ කටුක තත්වයන් වලින් ඔයා ලබන ජයග්‍රහණයන් එක්ක. ඒ නිසා ඔයා ගැනම විශ්වාස කරන්න, වර්ධනය වෙන්න. එතකොට යම් දවසක ඔයාවත් රත්තරන් වගේම බැබලෙන්න ගන්න. ඉතින් මේ ලස්සන මතක් කිරීමත් එක්ක අද අපේ වීඩියෝ එකේ අවසානයට එනවා. වීඩියෝ එක ගැන කියන්න ඔයාට අනිවාර්යයෙන්ම අදහසක් ඇති. ඒ හැම දෙය ගැනම පහලින් කමෙන්ට් එකක් දාලා කියන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම මතකතු සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ගහන්න. එතකොට මගේ වීඩියෝ බලන මුල්ම පිරිස අතරට ඔයගලන්ට එකතු වෙන්න පුළුවන්. ඉතින් මේ මතක් කිරීමත් එක්ක ආයෙත් ඔයාලා හම්බෙන බලාපොරොත්තුෙන් අදට මම ඔයාලගෙන් සමු අරගෙන යනවා. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.